තුළ තියෙන රාග දවේශ මෝහාදී මේ ක්ලේෂ ධර්මයන් සමහර සිදුවීන් අපිට හිතාගණ්ඩ බැරි විදිහට සංසාර වෛර බවට පත්වෙනවා. ඒ සමහර සංසාර වෛර ඔබටවත් මටවත් සමහර වෙලාවට ජීවිතය හිතන්නවත් බැරිදේව. අපි නොසිතන දෙයක් අපි පසු පස සංසාර වෛරයක් හැටියට ගොඩ නැගෙන්න්න පුළුවන්. තැන් බලන්න ධර්මී සඳහන් වෙන සමහර සිදුවීම් ඔන්න බොහෝ කාලෙකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන බොහෝ කාලෙකට පෙර සිදුවීම. ඒ කාලේ අම්මතාත්ත දෙන්නටම පුංචි දුවෙක් හිටිය. බොහෝ කාලෙකට පස්සේ තමන්ට දරු සිංගිත්තෙක් ලැබුණ දියනිය. ති මේ දුව බොහෝ ආදරෙන් තාම පුංචි කාලි මේ දරුව හදා වඩා ගන්නකොට සාමානෙන් ඔබ දන්නවා ගෙවල්වල දෙමවපියෝ සමහට නෑදෑයෝ ඥාතිී මේ ළමය තාම පොඩි ළමය මේ ළමයින්ට හොඳට පෝෂණය අවශ්‍යයි. හොඳට පෝෂණය තියෙන් ඕන මේ ළමයි හැදෙන ළමයි කියලා මේ ළමයින්ට ගොඩක් පෝෂණීය දේවල් කන්න බොන්න දෙන. තුව යාතරයේ දවසක් අම්ම තාත්ත මේ දරුව වඩාගෙන නෑදෑගෙදර කියන්නකොට හදිසිය මග දැක්කක් කැස්බෑ බිත්තර වගේයක් විකුණන්න තියෙන. කැස්බෑ බිත්තර ඒ කාලේ අපේ බුදුහාදුරු පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර කතාවක්. මේ අම්ම තාත්ත කල්පනා කරන්නේ අපේ දරුවට මේ ළමයට නම් හොඳයි පොඩියකාට ගොඩක් පෝෂණය තියෙන මේ බිත්තර හොඳයි. අර කැස්බෑ බිත්තර ටික ඔක්කොම වගේ ගත්තා. ගමනත් ගිහි ලැවිල්ලා මේ ටික දවසක් තියාගන්න පුළුවන් දවස ගාන මේ දරුවට දැන් එක බිත්තරේ හදල දුන්නා. කෑමත් එක්ක බිත්තරයක් හදල දෙනවා. මේ දරුවට අර කැස්බෑ බිත්තරත් එක්ක මේකට රහ වැටෙනවා. සාමාන්‍ය පොඩි දරුව ඉන්නවා යම් කිසි දෙයක් දුන්නට පස්සේ ඒ රහ පුරුදු වෙනවා. ඊට පස්සේ ඒක හැම වෙලේම ඉල්ලනවා. සමහරු කණ්ඩ බෑකින මට ඒව නැතු කණ්ඩ බෑක. ඒ වගේ දැන් ටික දවසක් යනකොට අර ගෙනාපු බිත්තර ටික ඉවරුණා. දැම් මේ පොඩි දුව බිත්තර නැතුව කන්නේ කෑම කවාගන්න බෑ. දැන් දෙමවපියෝ කල්පනා කරනවා අපි මේ ළමයට මේ කැස්බෑ බිත්තර දෙන්න ගිහිල් අපි වැටික් චමාරුව. මේ ළමයට දැන් කෑමක් කවාගන්න බෑ. මොනුවත් කන්නෙත් නෑ. දැන් ඔහොම හිත හිතා ඉන්නකොට කල්පනා වුණා කොහොමද මේ දරුවට බිත්තරයක් දෙන්න කැස්බෑ බිත්තර හොයන්නත් නෑ කලාතුරකින් දකින්න තිය. තින් ඇවිදල බැලුව හොයාගන්නවත් නෑ. ඊට පස්ස කල්පනා වුණා ඔය පොඩියකා දන්න කැස්බෑ විත්තරයක් නෑ මොකක් හරි බිත්තරයක් දුන්නනම් හරි. ඊට පස්සේ බිත්තර දාන කිකිලියෙක් ගෙදරගෙනා. වත්තය ඇති කරන්න පටන් ගත්තා මේ කිකිලි බිත්තර දානකොට ඔය බිත්තරේ හදල දෙනවා. දැම් මේ ළමයට අර බිත්තරේ දවසනි දවස කිකිලි දාන බිත්තර හදල දෙනවා. දැම් මේ පොඩි දුව දන්නවා මෙන්න මේ කිකිලිගෙන් තමයි මේ බිත්තර අරගෙන හදලදේ. ඔච්චර බිත්තරවලට ආසාාවක් පෙරේතකමක් ඇති වුණාද කියන්නේ. අර කෙකිලි බිත්තර දානකම් බලාගෙනින් වගේ හිල වාඩි වෙලා. බිත්තරයක් වැටෙනකොටම ගිහිල්ල ගන්න. දුවගේ නැවිල්ල දෙනවා මට මේ බිත්තරේ හදලදේ මට ඉක්මට මේ බිත්තරේ හදලද. ඔහොම අපි කවුරුත් හිතන්නේ. අපි හිතනවද කිකිලි වෛර බදී කියලා ඔබට හිතෙනවාද. සතෙක් වෛර බැඳගෙන සංසාරික වෛරයක් හැටියට මේක දිගට යයි කියල ඔබ හිතනවාද. බලන්න මේ සසරි ස්වභාව මනුස්්‍යයන්ට විතරක් නෙමේ රාග දවේශ මෝහාදී මේ කෙලෙස් මේ ලෝකෙ ඉපදමින් මැරමින් යන හැම කෙනාටම තියෙනවා. මේ කිකිලිට වෛරයක් ඇති වුණාර පොඩි දරුව ගැන තමන්ගේ දාන බිත්තර කිකිලි බිත්තර දාන්න ඒ තමයි කිකිලිගේ පැටිය දරුව කිකිලි බිත්තර දානය අර ළමයට කන්න නෙමේ. හැබැයි බිත්තරේ ගන්නකොට ඔබ දැකල ඇති සමහන්ලාවට ඔය පූසෝ ඉන්න පැටව් දාලා ලංවෙන්නවත් දෙන්නේ. වෙනද කොච්ච රාදරෙන් ගොළු අත ගාල කෑමටික දුන්නත් පැටව් දැම්මට පස්සේ. ඊළඟට සමහර ගෙවල්වල ඇති කරන එක්කෝ බැලලියෝ. ඊළඟට ඔබ දන්න සමට බලු පැටව් ගැහුවට පස්සේ ඒ ළඟටවත් පැත්ත පලාතටවත් යන්න දෙන්නේ පන්න බුරණව හපන ඇයි අර පැටවුන්ගේ ආරක්ෂාවට. එහෙම තමයි ඕනම සතයි තමන්ගේ පැටව් ටික රැක ගන්නේ. එදකොට ඒ බිත්තර දැන් ඔය කොකුල්ලෝ ඊළඟට කුරුල්ලෝ ගැන හිතන්න කෙකිලිය විතරක් නෙමේ කුරුල්ල බිත්තරවලින් කොච්චර නම් මහන්සේලාට බිත්තරේ රකි නොමේ දවසින් පැටව් දාපුගම බිත්තරේ වැටිච්චකම් පැටියයි නොනෙමේ. එතකොට මේ කෙකිලීට වෛරයක් ඇතිවුණාර ළමය ගැන මගේ පැටව් කනවා මගේ ළමයින්ව තමයි මේක කන්න කියලා අර කෙකිලි වෛර බැන්ධන ළමයත් එක්. ඔහොම කාලයක් ඉඳලා මේ කෙකිලි මරණයට පත් වුණ. අර ගෙදරම පූසියක් වෙලා ඉපදුනා.
අර ගෑනු දරුවා ටික දවසක් ඉඳලා පුංචි වයසම හදිසි අසනීප වෙලා මේ ළමය මැරුණ ටිකක් ලොකු ඒගෙන එනකොට මේ දරුවා මැරුණ අර ගෙදරම කිකිලියක් වෙලා උපදිනවා බලන්න මේ කර්ම සමහර කර්මවල ස්වභාවය සසර යන හැටි දැන් මේ ඊළඟ ජීවිතේද අර ගෙදරම ඊළඟට කෙකිලියක් වෙලා උපදුනා අර ගෑනු දරුවා අර කිකිලි මරණයට පත්වෙලා පූසියක් වෙලා ඉපදුනා දැන් ඊළඟ ආත්මට එනකොට දැන් කිකිලි දාන බිත්තරය අර පූසි ඇවිල්ල කාලයන බලන්න වෛරය ඊළඟට ක්‍රියාත්මක වෙන ආකාරය ඔහොම කාලයක් යනකොට දැන් කිකිලිට වෛරය ඇතිවෙන්නේ අර පූසි ගැන කිකිලි වෛරෙන් මරණයට පත්වෙලා කොටි දෙනක් වෙලා ඉපදුන ඒ ඊළඟ තුන්ගෙන ආත්මේ කොටි දෙනක් වෙලා ඉපදුන අර පූසි කාලයක් ඉදලා මරණයට පත්වෙලා මුව දෙනක් වෙලා කැලේක ඉපදුනා දැම් මේ මුව දෙන පැටව් දානකොට අර කොටි දෙන ඇවිල්ල ඒ පැටවකන්න දැම් බලන්න මේ ආත්මෙන් ආත්මට සංසාරයේ පැටව් කකා දරුවන්ගෙන් පලිගන්න වෛරයක් දිගට දිගටාව ඔය වෛරයේ ආත්මෙන් ආත්මිට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් කියන ආත්ම 500ක් දිගටා ඔය අතරි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා දහම් දෙසන කාලේ ඔය වෛරක්කාරයෝ දෙන්න සසරි වෛර කර එනකොට එක්කෙනෙක් මනුස්සලෝක ඉපදුන සැවැත් නුර ආසන්න ගමක ඉපදිලා තරුණ වයස එන්නකොට දැන් විවාහ වෙලා අර අනිත් වෛරක්කාරය යක්ෂණයක් වෙලා ඉපදිලා පලිගන්නේ ළමයින්ගෙන් දිගට පලිගත්තේ පැටවුන්ගෙන් දරුවන්ගෙන් ළමයින්ගෙන් පලිගෙන ආපු වෛරයක් හර යක්ෂණය බලාගෙන හිටියා පලිගන්න වෙලා වෙනකා ඒ වෙලාව තමයි විවාහ වෙලා දරුවෙක් ලැබෙනකා දරුවන්ගෙන් පලිගත්ත වෛරයක් තිබ්බේ සංසාර වෛරය තින් අර තරුණ කාන්තාව නිසි වයිසට එනකොට විවාහ වුණා තෙවම කාලයක් ඉන්නකොට ඔන්න දරුවෙක් ලැබෙන්න දැන් දරුව ලැබෙන්න්න දින ලං වෙනකොට කෝම හරි ඒ තමන්ගේ මව් දෙමවපියන්ගේ ගෙවල්ලට ගිහිල්ල දැන් ඔන්න දරුව බිහිවුණ දරුව ලැබිච්ච දවසෙම ඥාති නැගනයක් විදියට වෙස්වලාගෙන අර යක්ෂණය ගෙදරටාව ඇවිල්ලා වෙස්වලාගෙනින් ඇවිල්ල කිවනේ මේ මට ආරංචියටයි මේ ආවේ පොඩිකා බලන්න පුතෙද්ද දුවෙද්ද කෝ බලන්න කියලා ළමය ඉල්ල ගත්ත තින් අර දරුව දැන් ටිකක් තුරුල් කරගෙන වගේ ඉන්නවා අනේ අර මිනිස්සු ඉතින් එහාට මෙහාට යනකං ඉඳලා ටිකකින් බලනකොට මනුස්ස සුරූපයක් නෙවේ යක්ෂණයගේ සුරූපෙන් ලේ පෙරාර ළමය කනවා අර අම්ම එහෙම සිහි නැතු වැටු අනේ මගේ ළමයා කියලා යක්ෂණය ළමය කාල පැන්ලගිය ආයමත් කාලෙකට පස්සේ ඔය වගේම තවත් දරුවෙක් ලැබුණා ඒ දරුවත් යක්ෂණය ඇවිල කාලගිය දැන් ටික කාලය මේ අයි දැන් බොහෝම බයයි තුන්ගනි දරුවත් ලැබෙන්නේ මේ අය කල්පනා කරා මේ දරුව දැන් හරි පරිස්සම දැන් දන්නවා දෙවතාවක්ම ලැබෙන දරුව යක්ෂණය කැවිල කාලයන මේ ළමය ලැබෙන්න ඉන්නකොට මේ අය කල්පනා කරා කොහොම හරි පරිස්සමින් ඉන්න ඕන කාටවත් ගෙදරටන මොන්න නෑදෑයකාවත් විස්වලාගෙන කාටවත් දන්න කෙනෙක්කත් ගෙදරට ගන්න හොඳ නෑ ගෙදර ඉන්න තමන්ගේ හිතවත්ම නෑදෑව කීප දෙන ඇරෙන්න්න කියලා ඔන්න දැන් තුන්වෙනි දරුව බිහිවෙන්නත් කටයුතු සූදානන් වුණ ඔය අතරේ අර යක්ෂණයට වෛශ්‍රවන දෙවියන්ගෙන් දඩුවමක් හැටියට වරයක් ලැබුණා වෛශ්‍රවන දෙවියන්ට අනෝතත්ත විලෙන් දවස ගානේ වතුරාදින්න ඕන පැන්ගේන්නවා ඔය වගේ අපිට මේ ගොඩක් දේවල් තේරුම් ගන්න බැරි දේව මොකද ඔබට යක්ෂයන් ගැන දිවිය ලෝක ගැන ඔවුන්ගේ රාජකාරි ගැන අපිට ඒවා තේරෙන්නේ දේශනාවල තියෙනවා ගොඩාක් ඒ වගේ සිදුවේ ඔබ අහල ඇති යක්කු පාලනය කරන්නේ මේ ලෝකයේ චාතුම් මහාරාජික දිවිය ලෝකෙ ඉන්නවා සිව් දිසා පාලනය කරන සතරවරන් දෙව් මහරජවරු කියෙන් විරෝඩ විරූපාක්ෂ වෛශ්‍රවන කෘදරාෂ්ට කියන මේ සතරවරන් දෙවියන්ට ඒ අයි තම යක්කු පාලනය කරන නායක සෙම්පති දේවතාව වෛශ්‍රවන් දෙවිය තම යක්කුන්ගේ අධිපති දේවතා එදකොට මේ දෙවියන් අතරින් යම් යක්ෂයන්ට යම් වැරදිවලට ඔවුන්ට දඩුවන් හැටියට යම් දෙවියන් අන කරන දඩුවන් ලැබෙන ඔබ මෙන්න මේ දේ කළ යුතුයි කියලා රාජකාරය දඩුවමක් ලැබෙන දැන් දඩුවමක් හැටියට දවස ගාන අර යක්ෂණයට වතුරාදින්න ඕන වෛශ්‍රවන් දෙවියන් අනුතත්ව විලෙන් වතුරගේ එතකොට මේ කොහොමද වතුරාදින්නේ මේ මනුස්්‍යයෝ වගේද අපිට ඒක හිතාගන්න බැයි දිවිය කාරය ඔය අතරේ තුන්ගනි දරුවත් ලැබුණා
දැන් යක්ෂණීට මේ ළමය කන්න එන්නවත් මනුස්සලෝක වැඩවලට පලිගන්න එන්න වෙලාවක් නෑ අර රාජකාරියක දැන් දඩුවමක ඉන්න. ඔහොම කාලයක් යනකොට අනේ අර දරුව දැන් ටික ටික ලොකු මහත් වුණා. බොහෝම බයෙන් දවසින් දවස දින සති මාස ගෙවීගෙන ගිය කාලයක් යැනකොට මේ අම්මතාත්තට හිතුණා දැන්නම් යක්ෂණී ආවිනෑ ආයිනංගෙන එකක් නැතිවී. දැන් ඕක එතනින් ඉවර ඇති. කාලයක් යනකොට අර බයත් දැන් හිතෙන් ගිය. දවසක් මේ දෙන්න කතා වුණ අපේ දරුව රහසේමයි අපි ආරක්ෂිතව මේ දරුව ලැබුණි. දෙමවපි ආසාාවෙන් ඉන්නවත් දරුව බලන්න. අපි දරුවත් දැන් ටිකක් වඩාගෙන යන්න පුළුවන් කාලි ළමයත් වඩාගෙන අපේ දෙමවපිය බලන්න ගමේ යම් කියලා හොදයි කියලා දැන් දෙන්න සූදානන් වෙලා ලෑස්ති වෙලා ළමයත් වඩාගෙන යන. ඔහොම යනකොට සැවැත් නුවර ජේතවනාරාමි ආසන්නෙන් තමයි ඔය පාරය යන්න තියෙන. ඔය අසලින් යනකොට පොකුණක් තියෙනවා නාන තැන. මේ අය කතා වුණා අපි ඉද ගොඩාක් දුර ඇවිල්ල මහන්සී දාඩියයි දූවිල්ලයි අපි චුට්ටක් මේ නාල කරලා පිරිසිදු වෙලා යන් ගෙදර හොඳයි කියව. දැන් ස්වාමිය කල්පනා කරා දරුව බලාගන්නත් ඕනෑ ඉස්සරලා බිරිඳට කිව මන් දරුව බලාගන්න ඔබ නාල ගොඩටේ. සාමිය දරුව අතේ තියාගෙන හිටිය. බිරිඳ නාලාවට පස්සේ බිරිඳට දරුව දීල දැන් ස්වාමිය වතුර බැහල පීන නාන. බිරිඳ වාඩි වෙලාර ගං යවරේ දරුවට කිරි දෙනවා. ඔය වෙලාවේ එදා තමයි අර යක්ෂණීගේ අර රාජකාරිය අවසන් වෙච්ච දවස. යක්ෂණී මේ කාරය අවසන් වෙච්ච ගමම්ම බැලුවෙන් මනුලව දිහා තමන්ගේ අර වෛරක්කාරය සංසාර වෛර බැලුව බලනකොට මෙන්න දැන් දරුව ලැබිලා දරුව ලොකුයි. කිරි දෙනවා දැක්ක වෛරයක් ඇති වුණා අර සංසාර වෛර මතු වුණා. වෙස්සලාගන්නත් අමතක වුණා වෛර කියන්නේ ඈතින් යක්ෂණී පන්නගෙනෙනවා කොන්්ඩෙ කඩාගෙන යක්ෂණයක් පන්නගෙනෙනවා. මේ අම්ම දැක්කා කෑගහල කිව ස්වාමියයට ඉක්මනට ගොඩටේන සාමියට ඇහෙන්නේ වතුර පීන නාන. එහෙම දරුව වඩා ගත්තා වටපිට බැලුව ජේතවනාරාමි දරුව වඩාගෙන දුවගෙන ගියා ජේතවනයට. එදා බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා. අර පිරිස අතරින් දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ මේ දරුවතියලකි වනේ ස්වාමීණී මගේ දරුව බේරලදෙන. මගේ දරුවම් කන්න යක්ෂණයෙක් පස්සෙන් ගෙනවා කියව. අර බණහාගෙන හිට මිනිස්සුත් බැලුව මොකක්ද මේ දරුවෙක් වඩාගෙන ඇවිල්ලා මොකක්ද මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක යක්ෂණය පන්න ගෙනාව. හැබැයි ජේතවනේ දොරටුව ළඟදි දේවතාවරු යක්ෂණීව කොටු කරනවා. ජේතවනයට ඇතුළට ඇතුල්ලෙන්ට බැරිවෙන. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට කතා කලකින ආනන්ද ඔය ජේතවනේ දොරටුව ළඟ යක්ෂණයකින්වත් දෙවියන් කොටු කරලා. ඔබ ගිහිල්ල මේ යක්ෂණී වෙක්කරගෙන එන්න කියව. ඒ වෙලාවේ අම්ම අඩාගෙන කියයි අනේ ස්වාමීණී මගේ දරුවට අනතුරක් කරයි. බුදුරජාණන් වහන්සේ වදලන්නෑ තතාගතයන් වහන්සේ වැඩඉන්න. ආනන්ද හාමුදුරු ගිහිලම යක්ෂණී වෙක්කරගෙන බුදුරජාණන් වහන්සේ දකින්නකොට මෙහෙම බිම බලාගෙන වාඩි වුණ. අන්න එතනති බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා මේ දවේශය වෛරය සංසාර වෛර මේවැ ආදීනෝ මතු කරමින් බුදුරජාණන් වහන්සේ බණකිව. අර යක්ෂණයට වැටවුණා. සංසාර වෛර භයානකකම තේරුණා. හිතේ මෛත්‍රයේ සිත හටගත්ත දවේශේ සංසිදුනා. හැබැයි අර අම්මට අම්ම බයෙන් හිට අනේ මගේ දරුව කයිද දැන්කයිද පැනල දරුව ගනීද කිය. අම්මට මේ බණ ඔළුවට කියන හරි යක්ෂණීට ධර්මය වැටහෙන. බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් අන මේ වෛර මෙතනින් සංසිදෙනවා. මෙතනින් එහාට මේ වෛර යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා දැම් බයිවෙන් නිපාකිවර අම්මට කතා කලකින ඔයි දරුවාරගෙන බය නැතුව මේ යක්ෂණීගේ අතට දෙන්න කියෝ. අනේ ස්වාමිනී මගේ දරුව කිය නෑ බයි නැතුව දෙන්න කිය. යක්ෂණීගේ අතට දරුව දුන්න දම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ ඉදිරී. ඒ වෙලේ මේ යක්ෂණී දරුව අතට අරගෙන දරුවව බොහෝම ආදරයෙන් හි සතගාලා දරුව තුරු කරගෙන දරුව දිහා බලාගෙන ඉදලා බුදුරජාණන් වහන්සේගේ සිරි පතු ලබිය සමර අම්මගේ අතට දරුවදීලා යක්ෂණය වන්දනා කළ පිටත් වෙලා ගිය. එතනින් වෛරය සංසිදුනා. ඔය ඔබ දන්න කතාවක් ඔය ඒ කතාව ඉතිහාස විස්තර අටුවා කතා එක තමයි මං ඔබට කිවේ. කාලි යක්ෂණීගේ කතාව බහල ඇති. එතකොට ආත්ම 500ක සංසාර වෛරය. දැන් ඔබ බොහෝ වෙලාවට අහල තියෙන ඔය කතාව අන්තිමටික. දරුවෙක් කන්න මෙහෙම යක්ෂණී කාව මේ සංසාර වෛරයක් බුදුහාමුදුරු බණ කියලා සංසි දෙව්වා
යක්ෂණය බණැහුවා යක්ෂණය වෛරය අතහැරි අපි ඔයිටික අහල තියෙන. බලන්න මේ වෛරය පටන්ගත්ත තැන ආත්ම 500කට හා වෛරය පටන් ගත්තේ අපි හිතනවත් දෙයකින්ද කියලා හිතන් අපි කවදාවත් හිතන්න නැති දෙයක්. බිත්තරයක් කන්න ගිහිල්ලා අර කිකිලි දාන බිත්තරේ අරගෙන කිකිලි වෛර බැන්දා කියන අපි හිතන්නේ. මතක තියාගන්න මේ සත්තු වෛර බදිනවා. සමහර සර්පයෝ වෛර බදිනවා. ඒ නිසා කවදාවත් මොකද ඔබ ගෙදර ඇති කරන සතාවෙන්න පුළුව. සමහරලාවට මගඉන්න සතෙක් වෙන්න පුළුව. හැම වෙලාම හිතන්න මේ සතෙක් වෙලා උපදින්නෙත් කවුද. මේ සංසාරය ඔබ වගේම මේ ඉපදීපද යන විඤ්ඥානයක් තමයි මේ කොහේ හරි උපතකට මේ බැසගෙන තියෙන. ඒ තුළ රාග දවේශ මෝහාදී ක්ලේෂ ධර්මයන් තියෙන. දැන් බලන්න සමහර සත්තු ඉන්න වෛර බැන්දට පස්සේ ඔබහල ඇතිව අලි නිකන් කතාවට කියන්න මේ අලිහක්ක පොල්තියාගත්ත වගේ කියල බහල ඇති. සමහර වෛර බැන්දට පස්සේ අවුරුදු ගණන් රැකලා ඉඳල හරි පලිගන්න සමහර සත්තු. සංසාර වෛර අපි නොසිතන විදිහට වෛරෙන්න්න පුළුව. අපිට මේවා ගලපල අද බුදු හාමුදුරුව වැඩ හිටියනම් ඒ අතීත සිදුවීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි වර්තමානය ඔබට මට අපි කාටවත් ඒ නුවන නෑ. අපිට තියෙන්නේ බුදුහාන්දුරගේ කාලි සිදුවීම් ජාතක කතාවල සිදුවීම් ගලපලා මේ වර්තමානය වෙන දේවලුත් අපිට යම් මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. දැම් බලන්න සමහර සිදුවීම් තියෙනවා තමම්ම ආදරයෙන් හදන සතා කන්න බොන්න දීලා නාවල තමම්ම ගෙදර හදන සතා මැරෙනකන් තමන්ගේ ස්වාමියාව හපාකාපු සිදුවීම බහල ඇති. සමහර වෙලාවට තමන්ම බොහොම ආදරින් පුංචි කාලෙඉදං හදා වඩාගත්ත ගෙදර හරි තමන්ගේ ආයතනය හරි පන්සලේ වෙන්න පුළුව. ඒ ඇතා සමහන්ලාවට නොසිතන විදිහට අර ළඟයි නැද්ගව්ව පොලේ ගහපු මරපු අවස්ථාතිය. තමන්ගේ අයිතිකාරය ස්වාමිය සමහර වෙලාවට පොලේ ගහල මරල පාගපු අවස්ථාතියෙන් අපිට ඕන තරම් උදාහරණ මතක් කෙනවා. ඒ නිසා ජීවිතයෙන් නොසිතන විදිහට එකම සර්පය සමහර වෙලාවට එකම පුද්ගලයකුට පන්න පන්න දෂ්ට කරපු සර්පයෝ ගැන බහල ඇති. සමහර ඉන්නවා දෙතුන් වතාව මොන්න විදිහකට සමහරට ගිහිල්ල දාලායිනවා. ආයි ටික දවසකින් මේ සර්පය පන්න ආයි කොහරි වත්තේ හරි එක්ක කුසියක හරි දරගොඩක් අසි හරි ඉඳන දෂ්ට කරන. සමහර සංසාර වෛර අපිට හිතාගන්න බැරි විදිහට සතෙක් සර්පයෙක් වෙලා හරි පස්සෙන් එන්න පුළුව. මේකෙන් අපි තේරුම් ගත යුතු දේ තමයි වෛරය කියන එක. සසර ජීවත් නැන් ඔබට හිතෙන පුළන්නේ ඉතින් අපි දන්න නැතුව අපි නොදැනුවත් වෛරක්කාරය හැදෙන්න්න පුළුවන් එක පුළුවන්. දැම් බලන්න අර හැතුනේ බිත්තරයක් කන්න ගිහිල්ල වෛරයක් සංසාර වෛරයක් ආත්ම 500ක වෛරයක් හටගත්ත. සමහර වෛර තියෙනවා නොසිතන විදිහට වෛර ගොඩ නැගෙනු. ඇයි එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ ඔබත් මමත් අපි කවුරු ජීවත්වෙන්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසල මූලයන්ගේ යුක්ත ලෝකයක ජීවත්වෙන. අපි මේ ජීවත්වෙන ලෝක මිනිස්සු යුක්තිය අපි නිකම් ඒ වචන සාධහාරණත්වය මෛත්‍රිය හැමෝර්ම සමානාත්මතාවය අනුන්ගේ දියුණුව දැකළ සතුටුවීම ඒ අපි කියනවා හොඳයි මේ වැති කරගන්න. ඉරිසියා කරන්න එපා වෛර කරන්න එපා කරුණාව ඇති කරගන්නුව කියනවා. අපි කොච්චර කිව්වත් ඒක හොඳයි කියලා කිව්වත් තේරුම් ගත්තත් හැබැයි මේ ලෝක මිනිස්සු කෙලෙස් වල ජීවත්වන්නේ කෙලෙස් වලින් සතුට හොයන්න කෙලෙස් වලින් තමයි ජීවිතය තීරණ ගන්න. එවැනි ලෝකයක ජීවත්වෙනකොට සමහර වෙලාවට වෛරක්කාරය කැදෙන්න හිනාවනත් ඇති. නොසිතන විදි සංසාර වෛර ගොඩ නැගෙන්න්න පුළුව. ඔබ හොඳට මේ කාරණය විමසගෙන ගියොත් ඔබටම තේරෙයි මහ පුදුම භයානක සමාජයකන අපි ඉන්න කියල. දැම් බලන්න පිංහතුනි සමහර සිදුවීම් අපේ බෝසතාන් වහන්සේ ගැනම හිතන් උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා. මෛත්‍රියම ගැන හිතන්න පාරමී උපපාරමී පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගේ මෛත්‍රී වැඩුව කිය. අපි කවුරුත් එහෙම කරලනෑ අපිට එහෙම මෛත්‍රී වඩන්න තරම් අපේ හිත දියුණු වෙලානෑ සාරා සංකේය කල්පලක්ෂයක් ජීවිතයේ පවා පරිත්‍යාක සමහරලාවට තමන්ට වද දෙන කෙනාටත් මෛත්‍රී වඩන.